ඔයාලට කොහොමද අද ගන්න සුපිරිම වාට්ටයක් ඉතින් මේ ගන්න තමයි ඉතින් අපි බලමු මේ මොකක්ද කියලා. ඔයාලන්ට දන්නවත් සමහරක් විතර අපි මේක අන්බොක්ස් කරමු. මේක පොඩ්ඩක් කඩාගෙන ඉරාගෙන ඉන්න අන්න කන්න බලන්න සුළු වාට්ටයක් එක නෝ එන්න කැමරාවක් කරනවේ සුපරිමරාවක් මෙකට ගහලා තියෙනවා 1080p S4LED පස්සේ කුඩ අලා දෙනවා white angle night vision වන්දනයක් තියෙනවා. ඊපස්සේ මිනි බොඩි කැමරා එකක් තියෙනවා. එතන යට නම් තියෙන්නේ අපිට පේනවා 1080p resolution model triple lens එකක් තියෙනවා. සුරාරා නුරුවන් 10 මිලියන් පරිදස් දේශයක බැටරියක් තියෙනවා. ඒක තමයි අපි දැන් ඇතුළට බලමු. එන්න ඇතුළේ ඉන්න මුලින්ම සමහරවල් මේකේ නම තමයි L9 වීඩියෝ රෙකෝඩර් සමහරවල් කියලා තියෙනවා. මේ කන්ට්‍රෝල් කරන විදිහ ECU A to Z කියලා වෙනවා. ඕල් මේක කියලා වෙන හොඳට දැනගන්න ඕන මට වඩා ආයෙලෙවිල තියෙනවා අපිට type C charging cable එකක් type C එකක් ඊට පස්සේ chip writer එකක් මම දැන් මේ chip එකත් එක්ක එකක් මෙන් තරසෙන් ගෙන්නුවේ අශුප්‍රී වගේ අපි බලමු මෙන්න මාන්නේ එන්න සුපිරි කාණ්ඩයක් මේ දෙන කැම් එක හරවන්න පුළුවන් උඩට එහාට ගන්නේ ලයිට් වගේක් ඊපස්සේ මෙතන type C එකේ දෙනවා. ඊට පස්සේ OK බටන් එක දෙනවා. up down බටන් දෙකක් තියෙනවා. ඊට පස්සේ මෙතන දෙනවා ස්ටෑන්ඩ් එකට සෙට් කරගන්න S power බටන් එක දෙනවා. back එකක් තියෙනවා. ඊට පස්සේ මේක කොලයකට ගන්න මේක ගලවන්න පුළුවන්. මේක ගලවන්න පුළුවන් තියෙනවා. ඒක තමයි මුලින්ම නම් තියෙන්නේ. දැන් අපි ඔන් කරලා බලමු වෙනවා. ඒක පොඩ්ඩක් ඔබාගෙන ඊට පස්සේ ඔන්න වෙනවා. පේනවනේ මේ ඒක සාමාන්‍ය ගන්න පේනවා. ඊට පස්සේ අපි සෙටින් වලට යන්න ඕනේ නේද? මේ පැත්තේ බැක් එක ඔබාගෙන ඉන්න ඊට පස්සේ සෙටින් වලට යනවා මෙන්න. ඒ සෙටින් වලට යනවා හරියට පේන්නේ ඔයගලන්ට පේනවා. ස්ක්‍රීන් එක පොඩ්ඩක් දිලිසෙනවා වගේ. ඒක අදා ගන්න ඕනේ අපි. ඩේ ටයිම් එක තියෙනවා. ඒක හදා ගන්න ඕනේ. ඊට පස්සේ ඒක ඔයගොල්ලන්ට හිතෙන විදිහට හදා ගන්න. ඊට පස්සේ ආයේ ඒක ලොක් රෙසිපියට පස්සේ ඒක එනවා. ඊට පස්සේ අපි මෙන්න ඒක ඔටෝ කරලා අන්න ඒක කොට පස්සේ ෆ්ලෑෂ් එක ඔන් වෙනවා මෙන්න. ඒක ඕෆ් වුණා. පස්සේ අපි මේ කොට බලමු. ඒකෙන් මේ කැමරාව අනිත් පැත්ත යනවා නේදනේ. මේ කැම් එක අනිත් මේ පැත්තට ඇරෙවුවට පස්සේ තමයි ඒක උඩ වෙන්නේ. ඊට පස්සේ ඔකේ බටන් එකත් අපිට බලමු. ඔකේ ඉන්න මොකත් නැහැ. ඊට පස්සේ ඒරියල් තියෙන්නේ මේකේ කැමරාව ගන්න පුළුවන්. මේ බෑක් එකක් ගෙවුවට පස්සේ මෙතන ෆොටෝ ගන්න පුළුවන් සුපිරියට. ඊට පස්සේ ඔඩියෝ රෙකෝඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙන්නේ ෆොටෝ ඊළඟට එන්නේ ෆොටෝ වීඩියෝ ඒක බලන්න. ඒවා මෙහෙම කරන් තියෙන මේක වීඩියෝ මොකුත් නැහැ. ආයෙ එන්න මෙතනට මේ කියන්න ඕන මේක දරස්සෙන් ඉන්නේ කොම්බ බෑග් එකක් විදිහට. එතකොට එනවා ටීවී කාඩ් එක. ටීවී කාඩ් එක වැළුවෙත් නැහැ. කීය GB කීයක් තියෙලා අපිට බලමු. කියලා එන්න GB කාඩ් එක කීය 64 GB එකක් 64 GB එකක් ඒකත් එක තමයි එලා මේක 7600ක් වුණා. ඩෙලිවරි එකත් එක්ක නම් 780ක් වුණා. හැබැයි ගන්න පාඩු නෑ. සුපිරියක් තියෙනවා කියලා මට හිතෙනවා. මේකේ සාමාන්‍ය වීඩියෝ හොඳයි. මේකේ කැමරාව මේ පැත්තට වරවත හැකි. ඒකේ පෙර රූපය අනිත් පැත්තේ තියෙන මේකේ පොඩ පස්සේ හරියනවා. ඒක හරියනවා. ඊට පස්සේ ආයෙ මම මේ පැත්තට හරව ගන්නවා.
මේ තත්ත්වය පොඩ්ඩක් තියෙන්නේ. මම මෙදාරියෙන් දැන් පොඩ්ඩක් වීඩියෝ එකක් දාලා බලන්න. මට පෙන්නන්න වටේ වීඩියෝ එකක් දාලා මේ ගැම්මෙන් දවල් අරුවේ ඊට පස්සේ අපි බලමු නයිට් විෂන් එක. අරගෙන කොල්ටි වුණා. අපි දැන් නයිට් විෂන් එක try කරලා බලමු. නයිට් විෂන් දැන් 6:04 විතර තියෙන්නේ මේ නයිට් විෂන් එක. යාළුවනේ නයිට් විෂන් එක නම් එච්චර සෙට් නැහැ. එච්චර පේන්නේ නැහැ. මේ දවල්ට තමයි කොල්ටි පෙරලා එහෙමව තිබ්බට එච්චර වැඩක් වෙන්නේ නැහැ. හැබැයි නයිට් විෂන් එක ගන්න පාඩු නෑ. ආයෙ මේ දෙන්නේ ඔය බයික් වල යද්දී මේක කොළයකට ගහගෙන යන්න. සුපිරි ක්වොලිටි එකක්. අපි මේ වීඩියෝ මේක තව දෙයක් විදිහට කියන්න තියෙනවා. මේක වෙබ්කැම් එකක් විදිහට කම්පියුටර් යූස් කරලා ඒ කියන්නේ මේක type C කේබල් එකත් එක්ක ඒක සෙට් කරන්න ඕනේ PC එකට. එතකොට මේක වෙබ්කැම් එකක් විදිහට සෙටප් වෙනවා. උඩින් බලන්න උඩතරම් බලන්න. තවත් දිග්ගස්සන හින්දා මේක නවත්තනවා. මේ තියන්නේ ඒවා තමයි ඉතින්. මේ වගේ කරන්න ඕන නම් පල්ලෙහා ලින්ක් එක දාලා තියන්න. මේක ලයික් කරලා ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න. ජය වේවා.